ඔයාට මහන්සියිද? එන්න අපි කතා කරමු. ඔයාට ඔයාවම එපා වෙන දවසක් එයි. ඔයා ගැනම කලකිරෙන දවසක් එයි. කොයිතරම් පෙරසක් ඔයා එක්ක හිටියත් තමන් තනි වෙලා කියලා හිතන දවසක් එයි. වැඩිපුරම විශ්වාස කරපු මිනිස්සු විශ්වාස කඩ කරපු දවසක් එයි. ඒ අතරේ තමන්ටත් වඩා ආදරය කරපු මිනිස්සුම තමන් වැඩිපුරම රිත්තන දවසක් එයි. හිතේ තියෙන දුක් වේදනාව කියාගන්න කෙනෙක් නැති වෙන දවසක් එයි. විශ්වාස කරපු මිනිස්සුම චෝදනා කරන දවසක් එයි. මේ කිසිම දෙයක් තේරුමක් නැහැ කියලා හිතෙන දවසක් එයි. ජීවිතේ එපා වෙලා දැන්නම් ජීවත් වුණා ඇති කියලා හිතෙන දවසකුත් එයි. ඔයා හිතුවට මෙහෙම හිතෙන්නේ ඔයාට විතරයි කියලා නැහැ. එහෙම නැහැ. මේ ලෝකේ හැම සාමාන්‍ය මිනිසෙකුටම ජීවිතේ කවදා හරි මේ ටික මේ විදිහටම දැනෙනවා. හැබැයි මේ කිසිම හැඟීමක් ස්ථිරව පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. වෙනස් වෙනවම නෙමෙයි. තමන් වෙනුවෙන් තමන්ට වෙනස් කරගන්නම වෙනවා. වෙන්න ඕන සංසුන්ව දරාගෙන බලාගෙන ඉන්න ගමන් ජීවිතේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරන එක විතරයි. ජීවිතය ගැන තියෙන ප්ලෑන් එක වෙනස් කරන්න. කිසිම ප්ලෑන් එකක් නැත්නම් අලුතෙන් ප්ලෑන් එකක් හදාගන්න. රස්සාවට අමතරව පුංචි ආදායම් මාර්ගයක් ගැන හිතන්න. අත්හැරලා ගියායට නිදහසේ යන්න දෙන්න. අහේතුක චෝදනා වලට උත්තර දෙන්න යන්න එපා. වැදගත්ම දේ. මේ ඔක්කොටම වඩා තමන්ට ආදරය කරන්න පටන් ගන්න. තමන්ගේ වටිනාකම් අඳුරගන්න. තමන්ව නිවැරදිව අඳුරගන්න. බාහිර කිසිම කෙනෙකුගේ ක්‍රියාවකට හැසිරීමකට වචනයකටවත් තමන්ව රිද්දන්න බැරි මට්ටමකට ඔයාව නිර්මාණය කරගන්න. අන්න එතකොට ඔයාට ඔයා ගැන ආස හිතෙයි. ඔයාට ඔයා ගැන විශ්වාසයක් දැනෙයි. ඔයාට අවට ලෝකෙ ලස්සනට පේන්න පටන් ගනිවි. ඔයාගේ වටිනාකම ඔයාටම දැනෙන්න පටන් ගනිවි. ජීවත් වෙන ආස හිතේවි. කරන්න තියෙන එක දෙයයි. බාහිර කෙනෙකුගේ කිසිම හැසිරීමකටවත් වචනයකටවත් තමන්ව රිද්ද ගන්න බැරි මට්ටමකට හිත හදාගන්න. හැමෝටම කලින් තමන්ට ආදරය කරන්න. good luck.